හායි කොහොමද අද මම මේ වීඩියෝ එක රෑන්ක් කරන්න යන්නේ টොප් 10 අවුරුදු මිනිස්සු ඉපදුණු අවුරුදු ලිස්ට් එකේ 10 වෙනි ස්ථානට ඉන්නේ 2001 10 වෙනි ස්ථානට එන්න ප්‍රධාන හේතුව තමයි අපේ අක්කා ඉපදුනේ 2001 ඒකින් තමයි ඇත්තටම 2001 10 වෙනි ස්ථානට ආවේ වෙනනම් ඇත්තටම කිසිම හේතුවක් නැහැ එහෙම වැඩි සද්දයක් බද්දයක් නැති අවුරුද්දක් ලිස්ට් එකේ 9 වෙනි ස්ථානට ඉන්නේ 2006 9 වෙනි ස්ථානට එන්න ප්‍රධානම හේතුව තමයි මේ ළඟදී මම ගමනක් ගිහිල්ලා එද්දී ඩයල් එකක් ඇවිල්ලා මාත් එක්ක කතා කරා. හරිම සුහදශීලීව කතා කරා. ප්‍රශ්නේ තියෙන්නේ මම මිනිහට අයියේ කියලා කතා කරේ. මොකද මිනිහගේ හැඩරුවෙන් ඒ වගේ පෙනුනේ හින්දා. හැබැයි ටික වෙලාවක් ගිහින් මිනිහා මට කිව්වා අයියේ කියන්න එපා මම 2006 කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මිනිහට රවුල තිබ්බ මගේ කොණ්ඩේට වල. හරියටම කිව්වොත් ඒක හින්දා තමයි මම 2006 9 වෙනි ස්ථානට දැම්මේ. 8 වෙනි ස්ථානට ඉන්නේ 1995. 1995 වගේ අවුරුද්දක් ඇයි 8 වෙනි ස්ථානට ආවේ. ඒක 8 වෙනි ස්ථානට ආපු හේතුව තමයි සාමාන්‍යයෙන් අපි 2000ට කලින් අවුරුදු කියද්දි අපි කියන්නේ අන්තිම අංක දෙකනේ. 1995 ඉපදුනාම මචං මම ඉපදුනේ 95 කියද්දි තියෙන පොඩි සීන් එකක්. ඒකට තේරෙනවා ඇති. පොඩි සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ මචං මම 95. පොඩි සීන් එකක් තියෙනවා. ඒක හැම 90 ගණන් වල හැම අවුරුද්දටම මේක තියෙනවා. හැබැයි 95ට විශේෂයෙන් තියෙන පොඩි ගැම්මක් තියෙන පොඩි සීන් එකක් තියෙනවා. ඒකින් තමයි මම 8 වෙනි ස්ථානට දැම්මේ. 8 වෙනි ස්ථානයෙන් එහාට නම් උඩට නම් ගෙනියන්න බෑ. මොකද මම 90 ගණන් වල අවුරුදු වලට වැඩි කැමති නෑ. ලිස්ට් එකේ 7 වෙනි ස්ථානට ඉන්නේ 2002. ඇත්තටම 2002 කියන්නේ හොඳ අවුරුද්දක්. හරිම ලස්සන අවුරුද්දක්. අංක දෙකක් දෙපැත්තේ තියෙනවා, බිංදු දෙකක් මැද්දේ තියෙනවා. හරිම ලස්සනයි. හැබැයි එකම ප්‍රශ්නේ තියෙන්නේ 2002 උන්ගේ කියවිල්ල වැඩි. නිකන් 2002 උන් හිතාගෙන ඉන්නේ උන් නිකන් ඔක්කොම දන්නවා කියලා. එහෙම නෑ. ඕගොල්ලෝ ඔක්කොම දන්නේ නෑ. වැඩි කියවන්න එපා. ඇත්තටම ඒකින් තමයි 2002 7 වෙනි ස්ථානට දැම්මේ. ලිස්ට් එකේ 6 වෙනි ස්ථානට ඉන්නේ 2005. 2005 කියන්නේ හරිම අහිංසක අවුරුද්දක්. 2005 ඉපදිච්ච උන් හරි හොඳයි. එහෙම අවුලක් නැහැ. හැබැයි එකම ප්‍රශ්නේ තියෙන්නේ උන් සෑහෙන්න බැනුම් අහනවා. ඒ කියන්නේ මම දන්නේ නෑ ඇයි කියලා. උන් දන්නේ නැතුව ඇයි කියලා. උන් නොකරපු දේවල් වලට උන් බැනුම් අහනවා. කොච්චර අහිංසක මිනිස්සු ඉන්න අවුරුද්දක් වුණත් බැනුම් අහන වැඩිහින් තමයි මම 6 වෙනි ස්ථානට 2005 දැම්මේ. නැත්තම් ඇත්තටම ඊට වඩා උඩින් ඉන්න ඕනේ අවුරුද්දක්. ලිස්ට් එකේ 5 වෙනි ස්ථානට ඉන්නේ 1994. ඔව් මම දන්නවා මම කිව්වා 90 ගණන් වල අවුරුදු වලට මම කැමති නෑ කියලා. හැබැයි 94 කියන අවුරුද්ද මම මේකට දාන්න හේතුව තමයි ඕරන්න මතක දන්නේ අර රැප් එකක් තියෙනවා 94 ඉපදුනේ මම කොල්ලබ්බ. මම කොහොම සීන් එක කොහොමද කියන රැප් එකක් තියෙනවා. රැප් ගැන වැඩි දන්න හින්දා මට මතක නෑ. ඔයාලට කොහොම හරි රැප් එකකින් තමයි මම 5 වෙනි ස්ථානට දැම්මේ. මොකද පොඩි සීන් එකක් තියෙනවා 95 වගේම තමයි 94 කියද්දි පොඩි සීන් එකක් තියෙනවා. අර 94 ඉපදුනේ මම කොල්ලබ්බ. මට මතක නෑ අතන කිව්වා. 4 වෙනි ස්ථානයට ඉන්නේ කවුද? 4 වෙනි ස්ථානයට ඉන්න අවුරුද්ද තමයි 2003. 2003 4 වෙනි ස්ථානයට එන්න හේතුව තමයි 2003 6 හරිම රෙස්පෙක්ට්ෆුල්. ඒ කියන්නේ මම ආශ්‍රය කළ තිනෝ සෑහෙන්න පිටිස 2003 හරිම හොඳයි. 2003 ඔක්කොම හොඳ නෑ. එහෙම හොඳ නැති කට්ටියක් ඉන්නවා. එනවාට බහුතරයක් 2003 හරිම හොඳයි. ඒකින් තමයි මම 2003 4 වෙනි ස්ථානයට දැම්මේ. ලිස්ට් එකේ 3 වෙනි ස්ථානට ඉන්නේ 2000. 2000 3 වෙනි ස්ථානට එන්න ප්‍රධානම හේතුව තමයි ඔයගොල්ලන්ට කියන්න දෙයක් නැහැ. 2000 කියන්නේ හරිම රෙයා අවුරුද්ද. අන්තිමට බිංදු 3ක් තියෙන 2000 වගේ අවුරුද්දක් එන්නේ අවුරුදු 1000කින් 1000කට. ඉතින් හරිම කලාතුරකින් එන අවුරුද්දක්. ඒකින් තමයි මම 3 වෙනි ස්ථානට දැම්මේ. හැබැයි 3 වෙනි ස්ථානයේ උඩට කියපු නැති හේතුව තමයි මොකක් හරි හේතුවකට 2000 හෙවුම් මාර වයස පාට. ඒ කියන්නේ 2000 කින් දැක්කට පස්සේ ඌ නිකන් 1980 ගණන් වල එක්කෙනෙක් වගේ තමයි පේන්නේ. 2000 හෙවුම් 2000 වගේ පේන්නේ. ඒතර මෙහෙම නොවුන නම් ඊට වඩා උඩින් ඉන්න ඕනේ අවුරුද්දක්. හරිම කලාතුරකින් එන අවුරුද්දක්. ඒ වුණාට 2000 ඉපදෙන ගොඩක් අය මාර වයස පාටයි. ලිස්ට් එකේ දෙවෙනි ස්ථානට ඉන්න කවුද? දෙවෙනි ස්ථානයට ඉන්නේ 2004. 2004 ගැන වැඩි කියන්න දෙයක් නැහැ. ඉතින් හරිම වැදගත් මේ ලෝකයට අවශ්‍ය මේ ලෝකය පරිපූර්ණ කරන හරිම හොඳ බුද්ධිමත් පිරිසක් තමයි 2004 බිහි වුණේ. ඒකින් තමයි මම 2004 දෙවෙනි ස්ථානට දැම්මේ. 2004 පළවෙනි ස්ථානට ගියපු නැති එකම හේතුව 2004 අන්තිම කාලේ දරුණු ඛේදවාචකයක් වුණා සුනාමියක් ආවා. අනිවාර්යයෙන්ම කිසිම විවාදයකින් තොරව නැත්නම් එකේ ඉන්න ඕනේ අවුරුද්දක් තමයි 2004 කියන්නේ. ඔයගොල්ලෝ බලන්න ඇති දැන් පළවෙනි ස්ථානේ කවුද කියලා.
මොන අවුරුද්දද මෙච්චර ගොඩක් අවුරුදු අතරින් පළවෙනි ස්ථානට ආවේ. පළවෙනි ස්ථානයේ ඉන්න අවුරුද්ද තමයි 2009. මේක බලන ඔයා. මේ කියන මම මේ හැමෝම මෙතන ඉන්නේ 2009 මහින්ද මහත්තයා යුද්ධ ඉවර කරපු ඉතින් ඒක ලංකාවට හරිම විශේෂ අවුරුද්දක්. ඉතින් ඇත්තට මේකට රෙස්පෙක්ට් එකක් වශයෙන් තමයි මම 2009 පළවෙනි ස්ථානට දැම්මේ. 2009 ඉපදිච්ච උන් නම් එච්චර වැඩක් නැහැ. උන් නම් බොහෝ දුරට LTT කාර්ය වෙන්නේ නැති. ඉතින් ඔන්න ඔහොම තමයි top 10 අවුරුදු මම රෑන්ක් කරේ. ඔයගලන්ගේ අවුරුද්ද මේ ලිස්ට් එකේ කියවුනේ නැත්තම් ඔයගලන්ගේ අවුරුද්ද මොන ස්ථානයට දෙන්න ඕන කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න.